ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය නිල වශයෙන් 1951 මාර්තු 2 වෙනි දින සම්මත කරන ලද අතර 1972 මැයි 22 වෙනි දින සුළු වශයෙන් සංශෝධනය කරන ලදී. එය කොළ සහ තැඹිලි පැහැති සිරස් ඉරිත එකක් සහිත රතු පැහැති පසුබිමක කස්තයන් කළුවක් දරා සිටින රන් සිංහයෙකුගෙන් සමන්විත වෙනවා. 1978 සැප්තැම්බර් 9 වෙනි දින ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන වගන්තියේ දෙවන උපලේඛනය මෙම කොඩිය ඇතුළත් කරලා තියෙනවා. මෙහි ඉතිහාසය ගත්තාම සිංහ කොඩියේ මුල් නිරූපණය දඹුල්ල ලෙන් විහාරයේ සහ පොල්වත්ත ගංගාරාම විහාරයේ සංස්කරණය කර ඇති බෞද්ධ බිතුසිතුවම් වලින් වර්තමාන සිංහ කොඩියේ මූලාකෘති දෙකක් සොයාගෙන තියෙනවා. දඹුල්ල ලෙන් විහාරයේ සිංහ කොඩිය දුටුගැමුණු සහ එළාර අතර නයුද්ධයේදී නිරූපණය කරන දර්ශනයේ මහරාජලෙන බිතුසිතුවම් අතර දක්නට ලැබෙනවා. මෙම කොඩිය සිංහලයන්ගේ සිංහ කොඩියේ පුරාණ නිරූපණයන්ගෙන් එකක් ලෙස හැඳින්වූ නමුත් එහි ඇති සිංහ රූපය 1957 දී විනාශ කරන්නෙකු විසින් විකෘති කරන ලද. පොල්වත්ත ගංගාරාම විහාරයේ සිංහ කොඩිය ඕරන්දාන පෙරහැර දර්ශනය පෙන්වන විහාරස්ථානයේ රූප ප්‍රහයක් දක්නට ලැබේ. නිදහසින් පසු 1948 පෙබරවාරි 4 වෙනි දින ශ්‍රී ලංකාව නිදහස ලැබුවද රක්ෂ ජාතික කොඩියක් තිබීමේ අවශ්‍යතාවය මීට පෙර සාකච්ඡා කර තිබුණි. 1948 පෙබරවාරි 16 වෙනි දින මඩකලපුවේ මන්ත්‍රීවරයෙකු වූ ඒ සින්නලැබ්බේ විසින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට යෝජනාවක් ඉදිරිපත් කරන අතර 1815 දී බ්‍රිතාන්‍යයට ගෙන යන ලද ශ්‍රී ලංකාවේ අවසාන රජු ශ්‍රී වික්‍රම රාජසිංහගේ සිංහ කොඩිය රටේ ජාතික කොඩිය බවට පත් කර යුතු බවට යෝජනා කරන ලදී. අගමැති ඩී.එස්. සේනානායක ජාතික කොඩිය නිර්මාණය කිරීම සඳහා උපදේශක කමිටුවක් පිහිටුවන තෙක් මෙම ගැටලුව විවාදයට ලක්විය. මෙම කමිටුවේ සමාජිකයන් අතර SWRD බණ්ඩාරනායක, සර් ජෝන් පපලාවල, ජේ.ආර්. ජයවර්ධන, ටී.බී. ජායා, එල්.ඒ. රාජපක්ෂ, ජී.ජී. පොන්නම්බලම් සහ එස්. නදේසන් ඇතුළත් වෙනවා. 1948 පෙබරවාරි 4 වෙනි දින පළමු නිදහස් දිනයෙන් සැමරූ විට කමිටුව අවසන් තීරණයකට එළඹ නොතිබිණි. නමුත් එම අවස්ථාවේදී සිංහ කොඩිය කෙසවිය. පෙබරවාරි 12 වෙනි දින මහනුවර පෙවති නිදහස් සැමරු උත්සවයේදී දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ මෙම සිංහ කොඩිය එසවිය. 1948 පෙබරවාරි 19 වෙනි දින නිදහස් ශ්‍රී ලංකාව පළමු පාර්ලිමේන්තුව සමාරම්භ උත්සවයේදී යූනියන් ජැට් ලෙඩ දෙන ලදී. 1954 මාර්තු 2 වෙනි දින කමිටුව විසින් නිර්දේශ කරන ලද ජාතික කොඩිය ඩී.එස්. සේනානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන ලදී. කෙසේ වෙතත් 1972 දී ශ්‍රී ලංකා ජනරජයක් බවට පත් වූ විට දජයේ නිරූපණය කර ඇති සාම්ප්‍රදායික බෝපත් මෝස්තර ස්වභාවික බෝපත් මගින් ප්‍රතිස්ථාපනය කරන ලදී. මෙම සංශෝධිත කොඩිය ප්‍රථම වට 1972 මැයි 22 වෙනි දින පැවති ජනරජ දින සමරුමේදී එය එසවිණි. නවදජයේ සංකේතවාදයගත් කළ සිංහයාගේ වලිගය එහි ඇති කේශර අටෙන් අටලෝ දහම නිරූපණය කරනවා. එය අනුව සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යනුවෙන්. මෙහි එන සිංහයාගේ අතේ ඇති කඩුව ගත්තහම තලයෙන් අදහස් කරන්නේ රටේ ආරක්ෂාව, දස රාජධර්ම. ඒ පිළිබඳව තලයෙන් අදහස් කරනවා. එතකොට කඩුව අල්ලා සිටින ඇඟිලි හතරෙන් අදහස් කරන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය යන
දුක්ඛාරිය සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධාරිය සත්‍ය, දුක්ඛ නිරෝධගාමී පටිපදාද සත්‍ය. මෙහි තලයට සල්වි ඇති කොටස මැදින් අල්ලාගෙන සිටින්නේ හරියට මධ්‍යම ප්‍රතිපදාව නිරූපණය කිරීමයි. එහි ඇත්තේ නැටුම් පුෂ්පය නිර්වාණය පිළිබඳව අදහස් කරනවා. ඊටඟට අපවලම සිංහයාගේ හිස කොටසින් මොනවාද අදහස් වෙන්නේ කියලා. නාසයෙන් අදහස් වෙන්නේ ඉව කිරීම හෙවත් බුද්ධියෙන් විමසා බැලීම. එතකොට ඇස්වලින් අදහස් වන්නේ සිහිනුවණින් දැකීම. දත්වලින් අදහස් වෙන්නේ තුන්දර සංවරය. ඊට අමතරව දිව කොටසින් අදහස් වන්නේ කතාවෙහි එඩිතර බව. ඊළඟට නිකටේ කේශර වලින් අදහස් වන්නේ සත්‍යවාදී බව. මෙල්ල පැතිස්ට එල්ලා වැටෙන කේශර වලින් අදහස් වන්නේ දස කුසල කර්ම සහ දස පාරමිතා. කන කොටසින් අදහස් වන්නේ සවන් දීම. එහෙමත් නැත්නම් අපක්ෂපාතී බව. හිසේ ඇති කේශර තුන අලෝභ, අදෝෂ, අමෝහ ලෙස මෙහි සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපි බලමු සිංහයාගේ පාද හතරෙන් කියවෙන්නේ මොනවද කියලා. සතුටෙන් සිටීමට අවශ්‍ය කරුණ හතරක් තමයි මේකෙන් කියවෙන්නේ. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජ්ජිතතා. ඊළඟට පාද තුනකින් සිටගෙන සිටීමේ අපිට ත්‍රිලක්ෂණය කියලා දෙනවා. ඒ කියන්නේ ජීවිතේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය තමයි මේ මගෙන් හඳුන්වලා දෙන්නේ. එතකොට පාද හතරේ තියෙන අර දියාට එකකින් අපිට අටලෝ දහම තමයි හඳුන්වලා දෙන්නේ. එතකොට අර ඉහෙරට එසවිලා තියෙන නිය සතර එකෙන් කියලා දෙන්නේ ශ්‍රද්ධා, ශීල, ප්‍රඥා. දැන් අපි බලමු මේ සම්පූර්ණ සිංහයාගේ මොකක්ද කියලා දීලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ සිංහයා මගේ පිළිබිඹ කරන්නේ සිංහල ජාතිය. එතකොට ශාක්‍ය සිංහල හඳුන්වන අපේ බුදුරජාණන් වහන්සේගේ මේ සිංහයාගේ නිරූපණය කරනවා. සිංහයාගේ රත්තරන් පැහැයෙන් ප්‍රඥාව නිරූපණය කරනවා. ඉතින් මෙම ජාතික කොඩිය සිංහ කොඩිය නමින් හඳුන්වන්නේ මෙන්න මේ හේතුව නිසා තමයි. ඒ රත්රන් පැහැති සිංහයන්ගේ කඩුවක් දකුණුවක් තියෙන ත්‍රිජුව දරාගෙන සිටින්නේ තද රතු පැහැති පසුබිම තුල පෝපොළ සතරක් සෑම මුලකම අයරේ. පසුබිම අසරම ලාවන්නට කහ තීරුවක් තියෙනවා. එසේම පසුබිමට වම් පසින් කොළ සහ තැඹිලි තීරු දෙකක් සමාන අගයකින් යුක්තව පිහිටලා තියෙනවා. ඉතින් මේ කහ තීරුව සිංහයාට සමීපව තමයි පිහිටලා තියෙන්නේ. සිංහයාගේ පෙන්눔 කරනු ලබන්නේ සිංහයා ජන වර්ගයේ සහ ශ්‍රී ලාංකික ජාතිකයේ විගිරත්වය වෙන අතර බෝකල සතරෙන් මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා යන සිව් ගුණයන් තමයි ඉස්මතු කරලා පෙන්වන්නේ. එතකොට තැඹිලි පැහැති තීරුවෙන් ශ්‍රී ලංකාවේ තවද ජනතාව තමයි නිරූපණය කරලා තියෙන්නේ. මෙහි තියෙන කොළ පැහැති තීරුවෙන් ශ්‍රී ලංකීය මුස්ලිම් ජනයා සහ මැලේ බර්ගර් ජන වර්ගයට අය තමයි නියෝජනය කරලා තියෙන්නේ. ඊට අමතරව තද රතු පැහැති පසුබිම තුළින් බහුතර මහජනයා වූ සිංහල ජනතාව තමයි නිරූපණය කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ රටේ සිංහ කොඩිය හැදලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් මේක ගොඩක් වැදගත් කියලා මම හිතනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එක දාලා කමෙන්ට් කරලා තව කෙනෙක්ට මේක වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා පාරකුත් දාගෙන යන්න. ස්තුතියි. channel එක subscribe කරලා bell icon එක all දාගෙන මේ වගේ තවත් වටිනා වීඩියෝ ඔයාලට ඉක්මනින්ම ලබා ගන්න පුළුවන්.